ආයුබෝවන් ආයුබෝවන් නියමයි අද සන්ධ්‍යාවට ඔගොල්ලෝ ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අද ඇතන පොඩි මිරිස්සාවක් කියලා මම හිතන්නේ මේ දෙවියන් වහන්සේගේ ප්ලෑන් එකක් වෙන්නේ නැති ඉතින් අපේ ආදරණීය පියතුමා කියනවා පුංචි වෙලාවට එතුමාට උඩට එන්න ඕනි කියලා අපිත් එක්ක එකතු වෙන්න අපි හොඳ අපුඩියක් ගහමුද සමගින් සමාවෙන්නද කියලා කියනවා ඉස්සෙල්ලාම ඒකට හේතුව ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යනකොට ශුද්ධෝත්‍රීත්වේ නමස්කාර කරන්නට අපිට බැරි වුණා. මෙතන ඉඳගෙන මට ඉදිරියට කන්ටිනියු කරගෙන යන්නට බෑ ස්වාමින් වහන්සේට ස්තුති නොකර. සෞන්දර්යයට සංගීතයට කිසිම විදිහේ ಜಾති ආගම් කුල ભેදයක් නැහැ. ඒක ඇත්ත. නමුත් මම මෙතන ඉන්නේ මේ හැම දෙයක්ම කරන්නේ ශුද්ධෝත්‍රීත්වේ නාමයෙන්. ඒ නිසා අනිත් අය තරහ වෙන්න දෙපා. මට ඒක විනාඩියක් දෙන්න. පොඩ්ඩක් අසුන් වලින් නැගිටලා මගේ ස්වාමින් වහන්සේට ස්තුතියි කියලා මේක පටන් ගන්නට. පිතා පුත්‍රයා ස්ප්‍රීතුදාන්තුනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඒ වගේම නිර්මල හෘදය දේව මාතාවන් ලූර්දු මෑණියෝ අපේ ශක්තිය ඔබතුමියට ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපේ මීසමේ සුදෝ චාල්ස් බොරෝමියෝ මුනිදුන්ට ඒ වගේම ලාසරස් මුනිදුන්ට ගොඩාක් ස්තුතියි. ශුද්ධෝත්‍රීත්වයට දේව මාතාවන්ට ශුද්ධවන්ත සමුදායට ගොඩාක් ස්තුතියි. මම ඔබ වහන්සේලා තෝරාගත්තු බොහොම දුර්වල අඩුපාඩුකම් තියෙන මිනිස්සෙක්. නමුත් මෙහෙම ලොකු දේවල් කරන්නට ඔබ වහන්සේ අපේ සංඝ ආශිර්වාද කරනවා. ඒ නිසා දහම් පාසල් ගොඩනැගිල්ල විතරක් නෙමෙයි බොහෝම වටිනාකම් වලින් පිරිච්ච ඒ වගේම දේව ගරු බය පක්ෂපාතී සමාජයක් ගොඩනගන්නට සංඝයක් ගොඩනගන්නට අප ආශිර්වාද කළ මෙන්ද. ඒ වගේම අද දවසේ අපිට උදව් උපකාර කරපු හැම කෙනෙක්ම වේදිකාවේ සංගීතයේ සපයන සංගීත කණ්ඩායම ගායනා කරන හැම කෙනෙක්වම ආශිර්වාද කරන්න. අද අපිට උදව් කරන්නට ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ගේම දරුපවුල් ආශිර්වාද කරන්න. ඔබ වහන්සේට ප්‍රශංසාවත් මහිමයත් සදහටම අත් වේවා. ඔබට ඩිස්ටර්බ් කරුවට සමා වෙන්න. මගේ ස්වාමින් වහන්සේ මම දුවිලා. උන්වහන්සේ තුල තමයි හැම දෙයක්ම කරන්නේ. ඒ නිසා උන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්තුතියි. චෙස්පීටයි. ෆාදර් ලස්සන කතාවක් කිව්වා අර සංගීතයේ ಜಾති ආගම් වේද කිසිම දෙයක් නැහැ කියලා. ඉතින් එහෙම ಜಾති ආගම් වේද නැතුව හැදිච්ච සින්දු තියෙනවා, ගීතිකා තියෙනවා, මුළු ලෝකයක් දැක රටක් ගන්න. අපි සෙෂන් එක පොඩ්ඩක් එකපාරට අපිට හිතනවා වෙන එකක් අපි ප්‍රැක්ටිස් නොකරපු එකක් කියන්න ඕනේ කියලා. ඔයගොල්ලෝ හැමෝම දන්න එක. අපි මේක කියලා ඊළඟ සින්දුවට යමු. ඔයගොල්ලෝ දන්නවා කියලා මම හිතනවා.
ඔබගේ